ද ඔඩෙසි එකෙන් පස්සේ අපි IMAX බලන්න බලාගෙන ඉන්න ෆිල්ම් එකක් තියෙනවා. ඒක තමයි ඩූන් 3 ෆිල්ම් එක. ඉතින් ඩූන් 3 ෆිල්ම් එකේ විනාඩි 71ක සාමාන්‍ය ෆිල්ම් හෝල් එක බලන්න බැරි IMAX ෆිල්ම් හෝල් එක විතරක් බලන්න පුළුවන් විශාල වශයෙන් මොනවද ඒකට කියන්නේ අර එක්ස්පෑන්ඩ් වෙච්ච විනාඩි 70ක දර්ශන තියෙනවා කියනවා. ඉතින් අර සරලව කිව්වොත් එහෙම IMAX බලන්න පුළුවන් විනාඩි 71ක් තියෙනවා කියලා කියනවා. ඉතින් මාරයි වෙන එක්ස්පීරියන්ස් එකක් ඩූන් බලනවා කියන IMAX වල සාමාන්‍ය සමහරට ඩූන් 1 කිසිම ඩූන් 2 එහෙම IMAX බලපුවා ඇති ලංකාවේ. ඉතින් කියන්න කොහොමද ඔයාලගේ එක්ස්පීරියන්ස් එක අර මේ කියලා. ඉතින් ඩූන් 3 එකෙත් ඔන්න අපිට බලන්න පුළුවන් IMAX expand වෙච්ච විනාඩි 71ක දර්ශන තියෙනවා. මේ පාරත් සුපිරියට මුවියලා ඇති කියලා හිතනවා. අපි මොනවද මොකක් හරි අන්තිමට බලන්න ගිය ඔඩෙසි බලන්න ගියාට පස්සේ ඩූන් එකේ ට්‍රේලර් එකෙන් බැලුවා IMAX එකේ. ඉතින් පට් එක්ස්පීරියන්ස් එකක් වෙන ආතල්ලයක් තියෙනවා. ඉතින් මේ වගේ පැය දෙකමාරක් කරන්න ගත්තට පස්සේ කොහොම ආතල්ලයක් තියෙද සහ විනාඩි 71ක ඒ වගේ එක්ස්පෑන්ඩ් වෙච්ච IMAX ෆුටේජස් තියෙනවා කියන්නේ ඉතින් වෙන සීන් එකක්. ඉතින් IMAX සහ සාමාන්‍ය ස්ක්‍රීන් එක අතර වෙනස කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකටත් වීඩියෝ එකක් අරන් එන්න. ෆලෝ කරලා තියාගන්න මේ වගේ ආතල් දේවල් දැනගන්න.